අයිබෝන් සියලු දෙනාටම අද 22 වෙනිදා මේ දළදා වහන්සේ වන්දනාවේ පෝලින් දිගටම තියෙනවා. මේ වෙද්දිත් තියෙනවා. ඉතින් මම දැන් මේ කටුවස්සර පාරෙන් ප්‍රධාන පාරට දාගන්න යන්නේ. එතකොට අපි බලමු දැන් පෝලිම කොයි හරියේද තියෙන්නේ සහ මේ නවතම තත්ත්වය කොයි වගේද කියලා. දැන් වෙලාව 9:26යි. මෙන්න මෙතනින් වම් පැත්ත තමයි නුවර පැත්ත, දකුණු පැත්ත කටුවස්සට. බලමු ගිහිල්ලා පොලිම කොයි හරි තියෙනවා කියලා. අද මේ සතිය දවසක් හින්දා සමහර විට මේ පොලිම අඩු ඇති. අර ගිය දවස් දෙකට වඩා මොකද ගිය දවස් දෙකේ ගොඩාක් සෙනඟ හිටියා. ගොඩක් අයට කොහොමත් එක දවසෙන් බලන්න බැරි තත්ත්වයක් තමයි තිබුණේ. දැන් මේ හරි මේ IOC එක කටුවස්සට බලමු කොයි වගේද කියලා. සාමාන්‍ය මෙන්න මේ හරිය වගේ ඉඳලා පොලිම කලින් තිබුණා. මේ වෙදි පොලිම හිටියට ඇත්තටම ප්‍රදර්ශනය කරන්නේ 12:00 පස්සේනේ. ඒතකොට මූව් වෙන්නේ 12:00 පස්සේ. මෙතන මාවිල් මඩ හන්දිය. මෙතනත් පොලිම තාම නැහැ. මේ පොලිසියෙන් යදලා ඉන්නවා පේනවා ඇති. මට හිතෙනවා අද වෙද්දි ටිකක් සෙනඟ අඩු වෙලා ඉඳී. මේ හරියත් පොලිම තවම නැහැ. ඔයගලන්ට යන්තම් දැන් පේනවා ඇති. මෙන්න මේ හරිය නිකන් අපිට කියන්න පුළුවන් මේ අලුතෙන් දාපු සිනමන් හොටෙල් එකක් තියෙනවා. අන්න ඒ හරිය ඉඳලා පොලිම මෙන්න එනත UDF එක තියෙන්නේ. කටුවස්සර UDF එක හරිය ඉඳලා ඔන්න ඔය වගේ පොලිම ස්ටාර්ට් වෙලා තියෙනවා. ඒකට මේ සාමාන්‍යයෙන් මේක ටිකක් අමාරුයි තමයි වෙනට ඇවිල්ලා පුළුවන් නම් වැඳ ගන්න. මොකද දැන් මේ පාරේ ගොඩාක් කට්ටිය දුක් විඳිනවනේ. අපිට හිතනවනේ මේ දුක් විඳින මිනිස්සු පව් කියලා. ඇත්තටම ඒගොල්ලෝනේ මේ පව් වඳින්නේ නැති කට්ටිය. මොකද එයාලා ලොකු නිදානයක් හොයාගෙන ඔය යන්නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. මම කැමරාව මවුන්ට් කරලා තියෙන විදිහට බලමු. මෙන්න මේ වගේ මහ සෙනඟක්. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ අතර මෙච්චර ඇති කියලා. දැන් මේ සෙන්සර් දෙවිදනම් පොඩ්ඩක් තිබුණානේ. මේ මිනිස්සු වැඩි නිවාඩු හින්දා වගේ කියලා. එහෙමත් නෑ වගේ. දැන් මේ අදත් මෙච්චර ඉන්නවා කියන සාමාන්‍යයෙන් දවසකට කිලෝමීටර් 1.5ක්වත් මූව් වෙන්නේ නෑ. ඒ කියන්නේ ඉස්සරහට යන්නේ නෑ පොලිම. මොකද මේ පේනවද මේ පොලිමේ ඝනත්වය වැඩි. ඒ කියන්නේ එක පැත්තකට ඉන්නවනේ 6ක් විතර. එතකොට අර අතෙන්ට ගිහිල්ලා ඕක එක්කෙනා අඩු වෙනකොට ලොකු ටයිම් එකක් ගත වෙනවා. ඉතින් මෙතන මේ සෙනගත් එක්ක දැන් ගොඩාක් විට මේ කට්ටියට අද වඳින්න වෙන්නේ නෑ. මේ හරි ඉන්න අයට එයාලට මෝස්ට්ලි හෙට තමයි වඳින්න වෙන්නේ. අපිට ඉතින් සාදු කියලා අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ වගේම මෙයාලට උදව් කරන්න පුළුවන්. මම හවස බලාපොරොත්තු වෙනවා මේ මෙයාලට වතුර ටිකක් වගේ ගෙනත් දෙන්න. බලමු ඒක. අර PHI කෙනකින් අහලා කරන්න ඕනේ. මාර්ග තදබදයකුත් තියෙනවා. මේ වෙලාවේ ගොඩක් විට අර හිත කලබල වෙලා වැරදි වචන එහෙම පිට වෙන්න පුළුවන්. ඉතින් එහෙම නොකරගෙන ඉන්න එක හොඳයි. මොකටද මේ අපිට මේ තනිය යන ගමනේ එක ප්‍රශ්න කරන්නේ. ඒ මිනිස්සු මොනවා වුණත් ශ්‍රද්ධාවෙන් ඔය ඇවිල්ලා ඉන්නේ. ඔය අපි ඕන තරම් පොලිම් වල වෙන ඉඳලා තියෙනවා. ඉතින් කට්ට කණ්ඩ එහෙම බලපුවාම ඉතින් මේ වගේ පොලිමක ඉඳලා මේක ලයිෆ් ටයිම් සහ සමායට සසරටම තියෙන පිනක්නේ. ඒ හින්දා ඉතින් ඒක කරගන්න එක වටිනවා කියලා තමයි මට නම් හිතෙන්නේ. මේ වාහන පොලිම කොහොමද? ඇතරම මෙච්චර මම දැක්කේ නැහැ. වීක් එන්ඩ් එකේ හිතුවට වඩා ඉන්නවා වගේ. සමහරවිට ඊයේ රෑ එන්න ඇත්තේ ගොඩක් කට්ටිය. එතකොට මතක තියාගන්න මේක පොලින් නම්බර් 3 එක. ඒ කියන්නේ කටුවස්සර පාරට තියෙන එක. අනිත් පැත්ත ගැන මම පුළුවන් වුණොත් දාන්නම්. ඒක අම්පිටිය පැත්තෙන් ඒකත් ගොඩක් දුරට තියෙනවා. කිලෝමීටර් 4ක් විතර වගේ සාමාන්‍යයෙන් තිබ්බනේ. මේක එතකොට අපිට කියන්න පුළුවන් දර වශයෙන් මාලිගාව ළඟ ඉඳලා කිලෝමීටර් 2.5ක් 2.8ක් 3කට ආසන්න වගේ දුරක් තමයි අපි මේ ඉන්නේ. පේන ඇති සාමාන්‍ය මේ හරිය වෙනදා ට්‍රැෆික් හිටින්නේ නැහැ. දැන් ඉතින් ට්‍රැෆික් හිටිනවා. ඔයාලට පේනවද දන්නේ දකුණු පැත්ත. දකුණු පැත්තෙත් අර පොලිමේ ඉන්න අපහසු අම්මලා තාත්තලා එහෙම අනිත් මිනිස්සු මේ දකුණු පැත්තට වෙලා ඉන්නවා රෙස්ට් කරනවා. එතකොට දැන් මේ පොලිම මේ පේනවටත් වඩා විශාලයි කියලා තමයි මට හිතෙන්නේ.
මේ ටික ඔයගලන්ට ෆාස්ට් ෆෝවර්ඩ් කරලා පෙන්නන්නම් නැත්නම් ඔයාලගේ කාලෙත් අපරාධනේ. මේ වගේ තමයි නවතම අප්ඩේට් එක තියෙන්නේ. මම අප්ලෝඩ් කරන්නම් මේක ඉක්මනට. පේනවාද කොහොමද පොලින් මේ හරිය මේ ඝනත්වය ගොඩක් වැඩි. ඒ කියන්නේ එක ලයින් එකකට ඉන්නවා මේ දැන් මේක මේ ඩුවෙල් ලේන් පාරක් නේ. කියන්නේ පාරවල් දෙක පාරක්. එතකොට එක පාරක් ෆුලි ඉන්නවා. එහා පැත්තේ පේමන්ට් එකක් තියෙනවා. ඒතකොට හිතා ගන්න පුළුවන් මහා සෙනගක් ඇවිත් ඉන්නවා. ඒක තමයි තින්නේ දළදා වහන්සේගේ ආනුභාවය. අපේ බුදුහාමුදුරන්ගේ ආනුභාවය තමයි තින්නේ. මේවට අර මම ඒ වෙලේ කිව්වා වගේ මොනවත් කියන්න යන්න එපා, කට වරද්ද ගන්න එපා. මේක මැදිහත්තු බලන ඉන්න. මොකද අපිට කිසිම අයිතියක් නැහැ ඔය මෙච්චර මිනිස්සු ඇයි මොකට දෙන්නේ අනම්මනම් සැක ඔය අනම්මනම් එනවනේ. ඒවා නොහිතා තමන්ගේ ගමන යන්න අනුමෝදන් වෙන්න. මේ මිනිස්සුගේ මේ කැපවීම අගය කරන්න ඕනේ කියන හිතේ තියාගත්තා නම් හරි. මම කැමරාව අනිත් පැත්තේ මවුන්ට් කරා ඔයාලට තව පොලිම විතරක් පේන්න පාර නැතුව. මෙතන මේ ලේන් 4ක් ඇවිල්ලා මෙතන 2කට අඩු වෙනෝනේ. ඒකයි මෙතන බ්ලොක් එක. මෙන්න මම අතර මෙතන උඩ පාරෙන් එන්නේ ඔෆිස් එකට යන. අද මේ ඔයාලට මේක පෙන්වන්න ඕනේ හින්දා තමයි මේ ටික මේ පැත්තෙන් ඇවිල්ලා දැන් බ්ලොක් එකට අහුවෙලා ඉන්නේ. පොඩ්ඩක් ඉන්න මම ඇන්ගල් එක වයිට් කරන්නම්. දැන් පේනවා ඇති 0.5 දාලා තියෙනවා. දැන් අද ඇත්තටම සඳුදානේ. සඳුදා වෙද්දි මේ ඔෆිස් පටන් ගෙන තියෙන්නේ. ඒකයි මේ ඔෆිස් මේ සාමාන්‍ය මේක පොඩි නගරයක් ඉතින් නුවර. ඒකේ අර මේ ඔෆිස් වාහන ටික ඒ ටිකත් එන්න අරගෙන තියෙන්නේ අද. ඒ හින්දා පොඩ්ඩක් වැඩි මේ තදබදේ. මේ මිනිස්සු ගැන අනුකම්පා කරලා දැන් මේ දළදා ප්‍රදර්ශනයේ අපිට වෙලාවල් වෙනස් කරන්න බෑනේ. ඒවා එන නීතිනේ. නීති සහ සම්ප්‍රදායන්. ඉතින් ඒවා තියාගෙන අපිට පුළුවන් නම් මේක 28ට වඩා තව සතියක් දෙකක් වැඩි කරලා දුන්නොත් හොඳයි කියලා මට හිතෙනවා. නැත්තම් ඔක්කොටම බලන්න බැරි වෙයි. මාටත් තාම බලා ගන්න බැරි වුණා. මේ වැඩත් එක්ක පොඩ්ඩක් අමාරුයි මෙතන ඉන්න. 2009 මම බැලුවා. වන්දනා කරා. බලමු ඉතින් අනාගතේ මේ එක්ස්ටෙන්ෂන් එකක් දෙයි කියලා හිතනද දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා බලධාරීන්ගෙන්. මොකද මේ සෙනඟ අවුනේ. මේ දැනුවත්වම ඉන්නේ. ඇත්තටම පොලිම වැඩි හින්දා ඔක්කොම ඇවිල්ලත් නැතුව මේ ඉන්නේ. ඔයාලට පේනවාද පොලිමේ ගොඩක් අර මේ වයස කට්ටිය ඉන්නවා. ඇත්තටම සමහර අය ඉන්නවා ඇවිද ගන්න එහෙම බැරි කට්ටිය පවා ඉන්නවා. එයාලට මොන හරි ප්‍රයොරිටි එකක් දෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. නිකන් තරුණ අයට නම් ඉතින් ඊළඟ සැරේ හරි ආයෙ වඳින්න පුළුවන් වෙයිවි. සමහර අයට ඉතින් පව්. අපි වැඩිහිටි කට්ටිය අඩුම 60 එහෙම නැත්නම් 70ට ඉහළ කට්ටියට හරි VIP කරන්න පුළුවන් නම් හොඳයි. ඒක VIP කියලා දවස් ගානේ මම වැඩිහිටියන්ට සැලකීම පවුනේ. ඔන්න ඕකයි ප්‍රශ්නේ. මේ හරිය මේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අවට මේ හරිය
මේගොල්ලන් ඉතින් මේ රෑ තිස්සේ ඉන්නේ ඉතින් 12 මාටනේ ප්‍රදර්ශනය කරන්නේ. එතකන් ඉන්නවා ඉතින්. මේ මහනුවර ට්‍රිනිටි විද්‍යාලය ළඟ මේ මෙතන එහාට යන්න බෑ අපිට. එතනින් දකුණට දාලා යන්න. මෙතනින් තමයි මේ ක්ලියර් කරන්නේ. කියන්නේ සර්ච් කරලා ගන්න ඇතුළට.